හිතන්න බලන්න. ඔබට තියෙන ඒවා ගැන හිතන්න. ඉතින් අතහැරලා එන්නකො මෙහෙ. ඒ ඔක්කොම දරුවන්ට දීලා එන්නකො මෙහෙ. අපිට එපා. දරුවන්ට දීලා එන්නකො. ඒතර හිතලා බලන්නකො කොහොමද කියලා. නෑ ඉතින් එහෙම බෑ. ඉතින් ඒවා පොඩ්ඩක් තව බලා කියා ගන්න. ඒක තමයි වැඩේ පේන්නේ. අවුරුදු 45 50 තිස්මක් කළාද? හම්බු කරා පේන්නේ. දැන් හම්බු කරපු ටික දාලා ඉන්න විදිහක් නෑ. ඒක නිසා දැන් ඒ ටික කර ආයි ඉන්නවා. ටික රකින්නවා අවුරුදු 70 වෙදිත් රකින්නවා 80 වෙදිත් රකින්නවා 80 වෙදි ආයි බින්දු වෙලා ආයි 1 2 3 කියලා ආයි රකින්නවා බලපෙරේත එතනම හිතලා බලන්න තියෙන්නේ මොන අභාග්‍ය සම්පන්න ජීවිතයක්ද මේ ගත කරලා තියෙන්නේ පුංචි කාලේ ඉඳලා රැස් කරන්න ඕනේ කියලා හිතාගෙන ඉස්සරහට ගියා ඊට පස්සේ මැදි වියේදී රැස් කරන්න පටන් ගත්තා අවසාන වියේදී වෙනතුනේ ටික රැස් ඒක ආරක්ෂා කර හිටියා ඊට පස්සේ මැරිලා ගිහිල්ලා දැන් මල පෙරේත වෙලා ආරක්ෂා කරනවා දියුණු ලෝකයේ මිනිස්සු කියලා කියනවා.